ගරු කතානායකතුමනි මෙතුමලා දන්නේ පාර්ලිමේන්තුව ඩිස්ටර්බ් කරන්න විතරයි. ඉතින් ඕනනම් ලේවලින් ලියලා දෙන්න ඕක. එළියේ මයික් එකකුයි කැමරාවකුයි දාලා දෙන්න කරු කතානායකතුමනි. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ නිසා මේගොල්ලෝ පව් කතානායකතුමා මේගොල්ලෝ පව් හරි පක්ෂයකුත් නැහැ. දැන් ලේවලින් මේ ඔයත් ගියා නේද සංවාද නිලධාරීන් හම්බ වෙන්න. ගරු කතානායකතුමනි මේගොල්ලන්ට මරු වැඩේ උනේ. මේගොල්ලෝ ගියා සංවාද නිලධාරීන් හම්බ වෙන්න. සංවාද නිලධාරීන් ජනාධිපතිතුමා හම්බුනාට පස්සේ කිව්වා සර් කට්ටිය ආවා ගියා අපි ගණන් ගන්න නැහැ කියලා. අයියෝ දයාසිරි අයියෝ මේ දයා මේ හරිද? ඒ නිසා මේ අයියෝ මේ කාලේ කන්න නැතුව දැන් හරි. ඒ නිසා ගරු කතානායකතුමනි අපිට කියන්න තියෙන්නේ මේකයි. අද දිනේදී ඊටාම වැදගත් 53ක් අපි අද විවාදෙට ඉදිරිපත් කළ දෙනවා. ආණ්ඩුව ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා ඕවා ගණන් ගන්න එපා. ඕවා ෂෝ විතරයි. කතානායකතුමා මේ ඕවා ගණන් ගන්න එපා. මේ ෂෝ විතරයි. දැන් මෙයා එන දැන් ඔබතුමා ගණන් ගන්න එපා. නිකන් ෂෝකාරයෝ මේ ෂෝකාරයෝ. පක්ෂෙකුත් නැහැ. මේ පක්ෂෙකුත් නැහැ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාත් මෙයාට කැමති නැහැ. ඔව් එතුමාත් කැමති නැහැ මෙයාට. මෙයා ගණන් ගන්න නැහැ. ආරයට පක්ෂෙකුත් නැහැ. ආරයා සජබෙන් අස් වුණා. හරි. එහෙනම් මැදට වෙලා ඉන්න. අපි විවාද කරනවා. හරි. ඒ නිසා පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්න බෑ මැදේ ඉඳන්. පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්න පුළුවන් පුටුවේ ඉඳන්. හරි. ඔබතුමාත් එනවද? ලේවලින් ලියලා දෙනවද? මෙයා ලේවලින් විපක්ෂ නායකතුමා මේක ලේවලින් ලියලා දෙනවද? විපක්ෂ නායකතුමා මේ ඔබතුමාට මේගොල්ලත් එක්ක ගියාම තියෙන ඡන්දත් කැඩෙනවා. හරිද? තියෙන ඡන්දත් කැඩෙනවා. මේ මොකද්ද මේ තනිකර අර මිනිස්සු එපා කියපු පොහොට්ටුව මේ අර මිනිස්සු ගහලා පන්නපු පොහොට්ටුව මේ ඔබතුමාට ඡන්දෙ එන්නේ නැහැ මේ වැඩෙන්. මේ අර පොහොට්ටුකාරයෝනේ මේ. හරිද? මේ පොහොට්ටු සංස්කෘතියට ඔබතුමා ගොදුරු වෙන්න එපා. විපක්ෂ නායකතුමා ඒ නිසා ඔබතුමාට තියෙන සත දෙකක් නැති වෙනවා මේ දයාසිරිත් එක ගියාම. තියෙන සත දෙකක් නැති වෙනවා. මෙයාව ගණන් ගන්නෑ. දැන් ජනාධිපතිතුමා වුණත් ඇවිල්ලා කිව්වනේ මෙයා හුළඟ වගේ කියලා. මෙයා අර දන්නේ මෙයා දැන් කරන්න දේ තමයි කතානායකතුමනි මෙතුමා දැන් අර මේ මැයිදිරිය ළඟට එනවනේ. දැන් ඔයා රිලාන්නටුම් පුරුදු වුණා නම් හරි. මේ මිනිස්සු ආසරණ කරන්න නැතුව ඉන්න වාඩි වෙලා ගිහිල්ලා වාඩි වෙන්න. ඔතන ඉඳලා පොයින්ට් ඔෆ් ඕඩර් කොහමද තමයි. ඇත්තටම විපක්ෂ නායකතුමා අපරාධ. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා වෙනම පක්ෂයක් හදාගත්තා. ඔබතුමා මේ පක්ෂය හදලා රනිල් වික්‍රමසිංහ පෙරද්දුවා. කරුණාකර 29 කරගෙන ඔබතුමාගේ නම කතා කරනවා. කවුද මේ අන්තිම මේ කතානායකතුමා ඔබතුමා පයිසකට ගණන් ගන්න එපා. කවුරුත් ගණන් ගන්න නෑ මෙයා. හරිද? ඊළඟ පාර නොමිනේෂන් ගන්න පක්ෂයක් නෑ.